නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ. සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා. සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගි. එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒකට තරහ යනවා. ඕන ගෑණියෙකුට ඒතර තරහ යනවා. හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහැනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්තපන් බං. සන්තලා තාලා ඔය මගුල කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. අනිත ඒක මාට්ටිලා කියේ. නිසංසලා නංගි. දැන් මේකයි කාරණාව. නිසංසලා නංගි සුමිත් මල්ලි මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ගියොත් ග්‍රාම සේවක වශයෙන් මට සිද්ධ වෙනවා කපන්න. සමෘද්ධිය කපන්න සිද්ධ වෙනවා. හරිද? අස්වැසුම කපන්න සිද්ධ වෙනවා. ඊගාවට හම්බෙන දීමන ආධාර කපන්න වෙනවා.